හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි ප්‍රථම වතාවට කොරියාවේ තියෙන අවුරුදු උත්සවයකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. අද කියන්නේ ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ හරියටම පරණ අවුරුද්ද දවසේ. ඒ කියන්නේ අප්‍රේල් 13 වෙනිදා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්. ඉතින් වෙනදා වගේ නෙමෙයි අද වීඩියෝ නම් ටිකක් ආතල් වීඩියෝ එකක් වෙයි. ඉතින් අපේ සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි යන ගමන් හම්බෙමු. ඉතින් guys වෙනදා වගේ මට පරක් වෙලා තියෙන්නේ. පරක් වෙලා කියන්නේ මම අදත් මට ලෑස්ති වෙන්න පරක් වුණා. ඉතින් අම්මා නම් කාර් එකේ මට අද බැන ඇත්තේ. ඉතින් අපි කාර් එකට ගිහිල්ලා බලමු. යන ගමන් හම්බෙමු. ඉතින් guys අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද දවසේ වෙන්නේ මොනවද කියලා බලන්න ඕන නම් ඔයාලා වීඩියෝ එකත් දිගටම රැඳිලා ඉන්න. ඉතින් අපි යම් වීඩියෝ එක ඉස්සරහට. ඉතින් අපි දැන් අවුරුදු උත්සවයේ තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ guys. ඉතින් බලමු අපි ඉස්සරහට ගිහිල්ලා අවුරුදු උත්සවයේ තිබිච්ච ජන ක්‍රීඩා මොනවද ඉස්සරහදී මොකද උනේ කියලා ඉතින් අපි බලමු. එහෙනම් අපි ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා හම්බෙමු. ඉතින් මෙන්න මෙතන තමයි guys අවුරුදු උත්සවයේ තියෙන්නේ. එහෙනම් ඉතින් ලංකාව වගේ ලොකු ග්‍රවුන්ඩ් නැහැ මේ අවුරුදු උත්සවයේ තියන්න. තියෙන ටිකෙන් පොඩි එඩිටින් කරනවා. ඉතින් අපි බලමු ඉස්සරහට. මේ ටික තමයි තියෙන්නේ. අතන ස්ටේජ් එකක් තියෙනවා. ඊයේ හැපු හින්දා ටිකක් ග්‍රවුන්ඩ් එක වතුර පිරලා තියෙන්නේ. ඊයේ රෑ හොඳටම වැස්සා මෙහාට. ඒ වගේම අද හුළඟයි මාරම හීතලයි. ඉතින් අපි බලමු වීඩියෝ එක ඉස්සරහදී. ඉතින් පල්ලෙහා ගඟක් තියෙනවා යාළුවනේ. පාලමන්ත ඉතින් අතන තියෙනවා. අවුරුදු උත්සවය නම් තියෙන්නේ අන්න අතන. පොඩ්ඩක් මම පෙන්නන්න. අන්න අතන තමයි ඉතින් අවුරුදු උත්සවය තියෙන්නේ. ලංකාව වගේ ඉතින් ලොකු ග්‍රවුන්ඩ් නැහැ අපිට. තියෙන එකෙන් ඉතින් අපි උපරිම ආතල්ලයක් ගමු. ඉතින් තාම අවුරුදු උත්සවය පටන් ගත්තේ නැහැ. මූලික කටයුතු ටික නම් කරලා ඉවරයි. දැන් ඉතින් අවුරුදු උත්සවය පටන් ගන්න තමයි තියෙන්නේ. මුලින්ම තියෙන්නේ මැරතන් එක. ඉතින් මැරතන් එකෙන් කවුද දිනන්නේ කියලා බලමු අපි. බලන්න ඕන නම් වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි යම් වීඩියෝ එකට. දැන් යන්න හදන්නේ කිරිබත් කන්න. කිරිබත් කියන්නේ ඕනම අවුරුදු එකකට ආවම ඉතින් ආහාර සංග්‍රහයක් තියෙනවනේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවද තිබ්බේ කියලා. මේවා තමයි ඉතින් තියෙන්නේ. ඉතින් වැඩි ගොඩක්ම අපි බලමු. දැන් ඉතින් පිරිමෑගේ මැරතන් එක පටන් ගන්න හදන්නේ. ඉතින් අපි බලමු කවුරු දිනයිද කියලා බලමු අපි. මේ වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයාලට මතක් කරනවා. දැන් මෙතනින් නවත්තා. ඒකම අපි යන වීඩියෝ එකට. පිරිමෑගේ මැරතන් එක පටන් ගෙන තියෙන යාළුවනේ. ඉතින් දැන් කට්ටිය දුවනවා අපිට බලා ගන්න පුළුවන්.
ඉතින් මැරතන්නේ තියෙනවා දාන ක්‍රීඩා තවත් ගොඩක් දේවල් වලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වීඩියෝත් එක රැඳිලා හිටියොත්. ඉතින් දැන් එක වටයක් කර ගන්න එක්කෙනෙක් දුවගෙන එනවා. අපි බලමු. Boys and girls, තරගයේ අවසන් කරන ස්ථානයේ විදුසුවරුන් රැඳී සිටිනවා. අපි බලමු අද දවසේ run yes දැන් පටන් ගන්න හදන්නේ පොඩ්ඩයක බැලුම් පිපිරීමේ තරගය. ඒකත් එක්කම පටන් ගන්න වටේ බීම මන්දනේ යෝගී කන් හලක් නේ. හරිද අපි බලමු මුලින්ම තියෙන බැලුම් පිපිරීම කවුද දිනේද කියලා බලමු. අපේ නංගිත් යන්න තමයි හිතන් ඉන්නේ එකට. බලමු කවුද දිනේද කියලා. අප තමයි මාමලා විශේෂ ගහනවා. අපේ අනෙක් කට්ටිය ඔක්කොම යාට හෙල්ප් මේ දැන් තියෙන්නේ හැන්ද මත දෙහිගෙඩිය තියෙන තරඟය. අපේ නංගි ඒකටත් යනවා. මට යන්න විදියක් නැහැ. ඒකේ ගොඩක් ඉන්න එකේ ගැහැණු කට්ටිය. මම ඉතින් ගියේ නැහැ. බලමු ඉතින් මටත් යන්න තරඟයක් තිබුණා මාත් යනවා. ඉතින් වීඩියෝත් එක දිගටම රැඳිලා ඉන්න. ඔයාලට මතක් කරනවා මම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝත් එක දිගටම රැඳිලා ඉන්න. boys මම තරඟයට යන්න තමයි හදන්නේ. ඉතින් තරඟ යන්න නිකන් වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. ගිහිල්ලා ඇවිල්ලා මොකක්ද උනේ කියලා මම ඔයාලට කියන්න. දිනේදී කියලා කියන්න බෑ. හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යාමේ තරගය සඳහා තවත් 5 දෙනෙකුට පිරිමි 5 දෙනයි ගෑනු 5 දෙනෙකුට අවස්ථාව ලැබුණා. හරි. ගෑනු 5 දෙනෙකුට අවස්ථාවක් තියෙනවා. ඉක්මනින් ඇවිල්ලා නම් දෙහිගෙඩිය මත වැරදුනා. හැන්ද මත දෙහිගෙඩිය තියන යන තරඟට ගියා guys. මම පරාදුනා. මට දුකයි. කොහොමද දැන් තියන්නේ ඒකේ ගැහණුවාගේ වටේ ගැහණුවාගේ වට දෙකක් තියෙනවනේ. ගැහණුවාගේ වට දෙකක් තියෙනවා. ඒකෙන් වට දෙකෙන් කීයක් කරනවා? නම් කියන තරඟකාරණියන් වට දෙකෙන් කොහමද තුනක් කරනවා. හරියට මම ගන්න. හරි අපි බලමු. දැන් තියෙන්නේ ගැහණුවාගේක. අපි බලමු ගැහණුවාගේ මොකද උනේ කියලා. වටේටම කළු කරලා තියෙන්නේ. කොයි වෙලාවෙ වැස්ස කඩන් හැලෙයිද කියලා හිතා ගන්න බෑ guys. වැස්සොන් නම් මොනව කරයිද කියලා දන්නේ නැහැ. ඉතින් සංවිධායක මණ්ඩලයෙන් තමයි ගහගන්න වෙන්නේ. මෙහෙම තමයි ඉතින් වටේ තියන්නේ. දැන් තමයි කට්ටිය ටිකෙන් ටික ඇදීගෙන එන්නේ මේ පැත්තට.
දැන් අතන ගැහණු අයගේ දෙහිගෙඩිය මත හැන්ද මත දෙහිගෙඩිය තියන යන තරඟ පටන් ගන්න හදන්නේ. ඉතින් අපි බලමු කවුරු දිනයිද කියලා. guys මේක පටන් ගත්තා. පොඩි කියලා ඉතින් ජයග්‍රහණය පළවෙනි ජයග්‍රහණය කරේ තිලක්ෂි අක්කා. දැන් ඉතින් හැන්ද මත දෙහිගෙඩිය තියාගෙන යන එකේ අවසාන වටේට ඇවිල්ලා තියෙන්නේ guys. අවසාන වටේට 9 දෙනෙක් විතර තේරිපත් දී දෙනවා. ඉතින් අපි බලමු ෆයිනලි කවුරු දිනයිද කියලා. Close till I get up. Time is barely on our side. I don't wanna waste. ඉතින් යාළුවනේ දැන් අපිට ලන්ච් ටයිම් එක ඊළඟ තරඟ ටික පටන් ගන්න ලන්ච් ටයිම් එක පස්සේ අපි ඉතින් ලන්ච් එක අරගෙන ඉවර වෙලා ඊළඟ තරඟ ටික බලමු. එහෙනම් එතන අපි බ්‍රේක් එකක් ගන්නවා අපි. බ්‍රේක් එකෙන් පස්සේ හම්බෙමු. A few moments later. ඉතින් යාළුවනේ අපි දවල්ට කාලි ඉවරයි දැන්. නංගි නම් තාම කනවා. මන්ට බලා ගන්න පුළුවන්. ඒ වුණාට දැන් එළිය නම් වහිනවා මේ මෙතනින් ඉස්සරහට කොහොම කරගෙන යයිද දන්නේ නැහැ අවුරුදු උත්සවය. ඉතින් බලමු අපි කොහොම කරගෙන යයිද කියලා නම් දන්නේ නැහැ. බලමු ඉස්සරහට. සනා යාළුවනේ දැන් ටිකක් අඩු වෙලා තියෙන්නේ. කාලගුණය දැන් නම් හොඳට හැරීගෙන යන ගමන් තියෙන්නේ. දෙයියන්ගේ පිටින් කාලගුණේ හොඳට කරනොත් හොඳයි මේ නැත්නම් වැස්සොත් නම් එපා වෙනවා උත්සවේ කරා යන්න. දැන් ඉතින් අපි කැමටියක් කාලි ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ ආයි තරගේ මොනවද කියලා බලන්න. මට යන්න හැක්කයක් තිබුණොත් මාත් යනවා. ඉතින් අපි බලමු වීඩියෝත් එක දිගට බලන්න අපි subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. boys ඔයාලට සුපිරි තරගයක් මේ අවුරුදු උත්සවයේදී බලා ගන්න පුළුවන්. ඉතින් මේක කෙල්ලොන්ට නෙමෙයි කොල්ලොන්ට තමයි. කොල්ලොන්ට විශේෂයෙන්ම වැදගත් කිව්වට වැදගත්ම නැහැ නියම තරගයක් කොහොමද. තරගේ නම තමයි බටෙන් බියර් බීම. බටෙන් බියර් බොන්න තියෙන්නේ. ඊළඟට දැන් තියෙන තරගේ බටෙන් කොකාකෝලා බොන්න. ඒක නම් ගහනුවාට විතරයි. ඉතින් ඒක බලලා ඊළඟට තමයි මට හිතෙන්නේ අර කට්ටිය කිව්වා අර බටෙන් බියර් බොන්න තියෙන එක. අපි ඉතින් ගිහිල්ලා බලමු ගහනුවාය කොහමද බටෙන් කොකාකෝලා බිව්වේ කියලා. අපි වීඩියෝ එකට. boys දැන් ඔයාලා තරඟ පටන් ගන්න යන්නේ තරගෙට බියර් පොත් තියෙන්නේ. හරි ඉතින් අපි බලමු. මේක නම් ආතල් මේකත් ඒ බලමු අපි. hello මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? boys දැන් තියෙන්නේ බිත්තර අල්ලන්න.
ඉතින් බලමු කවුරු බිත්තර හොඳට අල්ලලා ඉදි කියලා. මොන කපල්ලේ දාන්න කියලා අපි බලමු. ඉතින් අපේ වීඩියෝ එකට දැන් ඉතින් තියෙන කොල්ලොන්ට සමබරතාවයේ තියාගෙන හයිය පෙන්වන්න තියෙන ඉතින් දැන් තියෙන්නේ කොට්ටපොර තරඟය අපි බලමු කොට්ටපොර තරඟේ කොල්ලොන්ගේ හයිය කොහොමද කියලා එහෙනම් අපි ආ වීඩියෝට ඊළඟට තියෙන යාළුවනේ අන්දයට කිරි කැවීමේ තරඟය. ඉතින් අපි ඒ පැත්තට ගිහිල්ලා බලමු කට්ටිය කොහමද කිරි කවන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් guys ඊළඟට තියෙන කට්ටියට බනිස් කන්න. ඉතින් බනිස් කන කට්ටියට සැපටම බනිස් කෑමක් තියෙන්නේ. ඉතින් බලමු කට්ටිය කොහොමද බනිස් කන්නේ කියලා අපි. එහෙනම් අපි වීඩියෝ එකට. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And we'll go through the wastelands, through the highways, till my shadow turns to sun rays. හරි ඉතින් යාළුවනේ ඊළඟට තියෙන්නේ අවුරුදු උත්සව වලට ඉතින් අලුතෙන් එක්කුණ පැණි බඹර කියන බඹර දිවිල්ල. ඉතින් අපි යමු බලන්න බඹර දිවිල්ල කට්ටිය කොහොමද දුවයිද කියලා. කී දෙනෙක් බිම වැටේද කී දෙනෙක් පස් කයිද අපි බලමු. Run.
ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් නංගි තරඟ දෙකකට ගියා දෙකෙන්ම එකක තුන්වෙනි ස්ථානය එකක දෙවෙනි ස්ථානය. ඉතින් ඒකට තෑගි හම්බෙලා තියෙන්නේ. කොහොමද සතුටුද ඔයාලට? ගොඩක් සතුටුයි. එයාට ගොඩක් සතුටුයිලු. ඉතින් guys අවුරුදු වීඩියෝ එකත් අද ඉවර වෙන්න තමයි හදන්නේ දැන්. ඉතින් ගොඩක් දේවල් තිබ්බද අපි ගොඩක් විනෝද වුණා. මේ වගේ රටකට ඇවිල්ලා අපිට මේ වගේ දෙයක් සමරන් තියෙන එක අපිට ඇත්තටම සතුටුයි මේ ගැන. ඉතින් අලුත් වීඩියෝ එක හම්බෙමු එහෙනම් අපි ලයික් කරලා subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එක හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා මම ආයෙමත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් අපි යනවා යාළුවනේ. goodbye.